එල්ලෝ අයිබෝවන් ඔන්න ඉතින් අපි වෙනද කරන විඩියෝස්වල්ට වඩා අලුත් විදි වැඩත්තම අද කරන්නේ අපි ඉතින් එකට මුලින්ම තෝරගත්තේ පානදුර අක්නාරා හොටෙල් එක පානදුර අක්නාරා හොටෙල් එකට එන්න තියන්නේ පානදුර පරණ පාර ඉතින් අපි දැන් පාකින් ඒටිය කියන හොටෙල් එකට යන ගමන් තමයි මේ ඉන්න අපි බලමු පානදුර අක්නාරා හොටෙල්ලගේ ඩේ අවුට් එක කොහොමද කියලා මෙන්න මේ විදිහට අපි ඇතුළට ආවට පස්සේ මුලින්ම රිසෙප්ෂන් එකට ගිහලා අපි ටිකට්ස් ටික ගෙන් කරගන්න. අපිත් ආවේ කලින් බුකින් එකක් දාගෙන. ඔයගොල්ලෝ කියනවා කලින් බුකින් එකක් දාගෙන එන්න. මොකද මේක ටේබල් කාන්ට් විතරයි කට්ටිය ගන්න. මේ පැකේජ් එකට වෙල්කම් ඩ්‍රින්ක් එක, අන්ලිමිටඩ් ලන්ච් බුෆේ, ෆුල් ඇක්සස්, ඒ වගේම ඉවිනිං ස්නැක් එකක් මේ ඔක්කොම රුපියල් 3200ක් විතරයි. ඔන්න ඉතින් අපි අපේ ටිකට් හතර අරගෙන දැන් යනවා ඇතුළට. මේක තින හොඳමදේ තමයි අපිට අපේ ඩේවුට් එක නිදහසේ එන්ජෝයි කරන්න පුළුවන් මොකද මේකලො ගන්න ටේබල් ගන්ට විතරක් නිසා මේක ඇතුව ලොකු බිසි කරවු් එකක් නැහැ හරිම නිදහස් ඒ ඉන්න ගමන් අපි ෆොටෝටියකුත් ගැව්වා ඔන්න ඉතින් මේ ඉන්න අපි ෆොටෝටික ගහලා ඉවර වෙද්දිම අපිට අපේ වෙල්කම් ඩ්‍රින්ක ගාවා ඒකම් ින්ට එකට පස්සේ ඉතින් අප ගොඩ්ඩ හොටල්ලගේ ඇවිදින්න ගිය මේ ඒරියාගනම් මාර්ම ලස්සනක්ේ වගේම හරිම නිදහස් මේක තමයි අක්නාරා හොටල්ලගේ විව් එක ඔන්න මේ තියෙන්නේ පලේ ග්‍රවන්් ඒරිය එකයි පූල් ඒරිය එකයි මේ තමයි හොටෙල් එක ෆ්‍රන්ට් පිව් එක මෙයා යන ෆොටෝගන් ලොකේෂන් හයන්න යාගේ ෆොටෝ ටිකත් අරගෙන අපි අවල් ලංච එකට මේ තමයි බුෆේ එක සැලඩ් කෝන එක සැලට් කෝනගේ පොටික් ගන්නකම් මම ගියා ෆුට් කෝන එකට ගිතින් එක ජාතිය කැමවර්ග ගොඩ්ඩාත් තියෙනවා මේ හැමදේම ඔගොන්ට පැකේච්චකට අන්ලිමිට කොට මේ තියන්නේ ඩෙසට් කෝන එක ඒ වගේ මේක අන්ලිමිට ජූස් කෝනයකුත් තියෙනවා ඔන්න ඉතින් අපි සුප් එකක් බිලම ලංච එක ස්ටාර්ට් කරා මේ තියෙන්නේ මගේ සැලඩ් එක යාලත් එක ජාතියෙන් සැලඩ් අරගෙන ඔන්න මේක තමයි මම ලංච් එකට තෝරගත්තේ හැබැයි මගේ ප්ලේට් එකට වඩා නම් අනිත්තාගේ ප්ලේට් එක ලස්සනයිනේ ඔන්න ඉතින් ලංච් එක ඉවර වෙලා අපි ඩෙසර්ට් එකක් ගත්තා මේ විදියට මේගාන ටීචයකුත් ප්ලේ වෙනවා බඩ පැනකං කාලා බඩ බහිනකන් ඩාන්ස් කරන්න ලංචකෙන් පස්සේ අපි ගියා පූල් ඒරිය එකට මෙයානම් පුල්ල එකට බැස්ස ඒතින් අපි දන්න පුලික දිය බලන් හිටිය
ඔන්න ඉතින් 3 මාලට විතර අපිට අපේ ඊවනිං ස්නැක් එක ලැබුණා. ඔන්න ඉතින් ඔය විදිහට අපි අපේ ඩේ අවුට් එක ඉවර කරා. ඔයාලටත් නිදහසේ ඩේ අවුට් එකක් එන්ජොයි කරන්න ඕනේ නම් අක්නාරකට ගිහිල්ලා බලන්න.